බොහොම මධ්‍යම පාන්තිකයෝ ඇති. සාමාන්‍යයෙන් හොඳ කියන්නේ සල්ලි තියෙන මිනිසුත් ඇති. සමහර අය ගොඩාක් දුප්පත් ළමයිනුත් ඇති. ඒ කියන්නේ ගෙදර සීලිමවත් නැති සමහරලාට ටයිල් වත් අල්ලලා නැති එහෙම ළමයිනුත් ඇති. ඔය හැමෝටම කාටම ඕන කෙනෙක්ට වුණත් අර ඩ්‍රීම් එකක් දකින්න පුළුවන් නම් සමහර කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් වෙන්නේ අර මේ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ මම කතා කරන්නේ මෙහෙම. ඒතකොට සාමාන්‍යයෙන් මම ඒ කාලේ මම හදාගෙන හිටපු ඩ්‍රීම්ස් තිබ්බා. ඇත්තම සමහරලාට හොඳ ගේ අපේ අම්මලා ඉන්නේ ගෙදර මම කලින් හිටපු ගෙදර නෙමෙයි රූම් එක නෙමෙයි මෙතන අප්පාර්ට්මන්ට් එකේ ඉන්නේ රූම් එකක් නෑ. වටේ පෙන්වන්න කියන්නේ. view එක ලස්සනයි. ඔයා අතන මේ රැයට පේන්නේ නැහැ මේක කියන්නේ මුහුද තියෙන්නේ. හරිද? වටේට කියන්නේ ඈත මුහුද තියෙන්නේ. රැයට මේක හරියට පේන්නේ නැහැ. අතන නෙළුම් තුනෙන් එහා පැත්තේ මුහුද තියෙන්නේ. ඊට පස්සේ මුහුද පේනවා දෙන්න. කොහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ මං ඉතුරු ටික කියන්නම් කියන්නේද? දැන් හරි. මොකද තියෙන්නේ? මං ඒ කියන්නේ කාටකට නිකන් මට කවදා හරි කවුරු හරි කෙනෙක් ඒ කාලේ පෙන්නවා නම් සමහර විට මෙහෙම මං වුණත් අර සෑහෙන්න මේ උනන්දු වෙන්න තිබුණා වැඩ කරන්න කියලා. මම දන්නවා මේක බලාගෙන ඉන්න සමහර ළමයි එතන බොහොම මධ්‍යම පාන්තිකයෝ ඇති. සාමාන්‍යයෙන් හොඳ කියන්නේ සල්ලි තියෙන මිනිසුත් ඇති. සමහර අය ගොඩාක් දුප්පත් ළමයිනුත් ඇති. ඒ කියන්නේ ගෙදර සීලිමවත් නැති සමහරලාට ටයිල් වත් අල්ලලා නැති එහෙම ළමයිනුත් ඇති. ඔය හැමෝටම කාටම ඕන කෙනෙක්ට වුණත් අර ඩ්‍රීම් එකක් දකින්න පුළුවන් නම් සමහර කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් වෙන්නේ අර මේ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ මම කතා කරන්නේ මෙහෙම. ඒතකොට සාමාන්‍යයෙන් මම ඒ කාලේ මම හදාගෙන හිටපු ඩ්‍රීම්ස් තිබ්බා. ඇත්තම සමහරලාට හොඳ ගෙදරක ජීවත් වෙනවා. ඊට පස්සේ හොඳ වාහනයක් පදිනවා. ඒ වගේ ඩ්‍රීම්ස් එනවා. මොකද අපි ඩ්‍රීම්ස් තමයි අපි ජීවත් කරන්නේ. අර හීන තමයි අපි ජීවත් කරන්නේ. ඒ නිසා හොඳ හීනයක් තියාගන්න. තමන් කරන දේවල් සම්බන්ධව තමන් කරන දේවල් වලට හොඳ හීනයක් තියාගන්න අනිවාර්යයි. ඒතකොට හොඳ හීනයක් තිබ්බොත් ඒක සිද්ධ වෙනවා. හොඳ හීනයක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම මේ ඇචීව් කරගන්න ලේසි. හොඳ ටාගට් එකක් තිබ්බොත් ඒක පස්සෙන් යන්න ඒ කියන්නේ භෞතික දේවල් ටාගට් කරලා වැඩ කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා කවදාද හොඳ ගෙයක් ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා කියලා වැඩ කරන්න එපා. ඔයාගේ ඩ්‍රීම් එක පස්සෙන් යන්න. අනිත් දේවල් ඔයාලට අනිවාර්යෙන් හම්බෙයි. ඒක ගොඩක් වැදගත්. හරි. ඒ නිසා මම හිතනවා ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් කියලා මේ වගේ දේවල් වලින්. ඉතින් මේ ඕක තමයි තත්ත්වය. හරිද? එතකොට එහෙනම් අද දවසේ වැඩි මම හිතනවා අද සෙෂන් එකකින් ඔයාලට වාසියක් ගන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ අහගෙන හිටපු දේවල් වැදගත් වුණා කියලා මම හිතනවා. එක එක මේන් එක්සෑම් සම්බන්ධව තියෙන වැදගත් කාරණා ටික මම ඉස්සරහට දාන්නම්. අපි අංකහරුවාද සෙෂන් එකකින් 25 ළමයි හම්බෙනවා ප්‍රැක්ටිකල්ස් වලට. ඊට පස්සේ අංකහරුවාද උදේ නුවරපන්තියක් තියෙනවා. අනිත් සෙෂන්ස් ටික කොහොමද වෙන්නේ කියලා සහ වැදගත් කාරණා ටික මම මේ කියන්නම්. මැසේජ් එකකින් මට අද කියන්න ඕනේ පුළුවන් තරම් මේ ඔයාලට පේපර්ස් කරගන්න විදිය සම්බන්ධව වැදගත් දේවල්. හරිද? ඉතින් තව අවසාන වශයෙන් කියනවා නම් ඩ්‍රීම් එකක් හදන්න. අනිවාර්යයෙන්ම හොඳ ඩ්‍රීම් එකක් හදන්න. හොඳ තැනක ඉන්නවා. සැපවත් තැනක ජීවත් වෙනවා. වැඩි කාලයක් යන්නේ නැතුව අවුරුදු 30කට කලින් හෝ එහෙම කාලෙකදී හොඳට ජීවත් වෙනවා. මොකද ඔයාගේ අම්මට තාත්තට හොඳ තැනක් දෙනවා ඔයා. හරිද? අම්මට තාත්තට දැන් ඔයා ඉන්නේ සාමාන්‍යයෙන් නෝමල් නම් අම්මට තාත්තට ඔයා හොඳ තැනක් හොඳ ජීවිතයක් හදනවා. ඒ වගේ දේවල් ඔයාගේ ඩ්‍රීම් එක කරගන්න. ඒක ගොඩක් වැදගත්. අනිවාර්යෙන් ඔයා කරපු කැපකිරීම වලට තමයි ඔයාට රිටර්න් එක හම්බෙන්නේ. ඔයා කරපු කැපකිරීම තමයි අවසානයේදී ඔයාගේ වැලියු එක විදියට ඔයාට එකතු වෙන්නේ. ඒක හරි වැදගත්. හරි. එහෙනම් මම හිතනවා සෙෂන් එකේ ප්‍රයෝජනයක් ගත්තා කියලා. ඇකඩමික් සෙෂන් එකක් කරන්නේ අවුරුද්දට එකපාරයි. එතකොට මේ තියෙන අපේ අවුරුදු දින එකම ඇකඩමික් සෙෂන් එක. ඉතින් මේකේ ප්‍රයෝජනයක් ගත්තද කියලා YouTube එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මෙතනින් අද දවසේ වැඩි ඉවරයි. මම කියපු කාරණා ටික ඇනලයිස් කරන්න, පේපර්ස් ලියද්දී ඒව ගැන හොඳට හිතන්න. එහෙනම් මෙතනින් අද දවසේ වැඩි අවසానයි. හරි.